Hi, welcome to my YouTube channel. ඉතින් කාලෙකින් vlog එකක් ගේන්න හිතුවා. මට ඇත්තටම වීඩියෝ එකක් කරගන්න ටයිම් එකක් තිබ්බෙම නෑ. හැබැයි දැන් දිගටම මට වීඩියෝස් කරන්න ටයිම් එක තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අද පොඩි ස්පෙෂල් ගමනක් යනවා. ඉතින් ඒකත් ඔයාලට පෙන්නන ගමන් අද දවස කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔන්න උදෙන්ම නැගිටලා තේ එකක් එහෙම බීලා දවස පටන් ගන්න තමයි ලෑස්තිය. අද මම ඔෆිස් ගියේ නෑ. ඉතින් මේ ගමන යනවන නිසා තමයි ඇත්තටම අද ලීව් දැම්මේ. මේ ගමන ගැන විස්තරයක් මම යන ගමන් ඔයාලට කියන්නම්. මේ වෙලාවේ රූම් එකේ තනියම තමයි මම ඉන්නේ. ඒ ඔයිල් මසාජ් එකක් දාගෙන රූම් එක අස් කරලා ඊට පස්සේ තිබ්බා අරගෙන යන්න ඕන බෑග් එක ලෑස්ති කරන්න. ඉතින් මම කලින් කිව්ව ගමනේ ඩ්‍රෙස් කෝඩ් එක සාරි එකක්. ඉතින් සාරි එක අයන් කරලා සැලොන් එකට අරන් යන්න ඕන බෑග් එකත් ලෑස්ති කරා. ඉතින් ඒ වෙද්දි මගේ යාළුවා ටික කෝල් කළා ඉක්මනට එන්න කියලා. එයාලා ඇවිත් ඉන්නේ කියලා. මම ඉක්මනින්ම ලෑස්ති වෙලා බෑග් ටිකත් අරගෙන ඔන්න ආවා. මම යන ගමන් විස්තරේ කියන්නම් කිව්වනේ. ඇත්තටම මගේ යුනිවර්සිටි එක කැලනිය යුනිවර්සිටි. ඉතින් අපේ accountancy department එකේ internship program එකේ අපි training යන companies වල අපේ supervisorලාව felicitate කරන්න අපේ අද ceremony එකක් තියෙනවා. ඉතින් අපේ බැජ් එකේ ළමයි හැමෝමයි ලෙක්චරර්ස්ලා ඒ වගේම අපේ කම්පැනිස් වල සුපර්වයිසර්ස්ලා හැමෝම අද මේ ෆන්ක්ෂන් එකට සහභාගී වෙනවා. ඉතින් මේකෙදී අද අපේ බැජ් එකේ මගේ යාළුවෝ ටිකත් එක්ක පොඩි සිංගින් අයිටම් එකක් තියෙනවා. ඉතින් ඒ අයිටම් එකේ ගර්ල්ස්ලා ටික තමයි මේ ඉන්නේ. අපි 4 දෙනෙක් ඉන්න ඔක්කොමලා කවුමදී සඳුනි රශ්මිකා. ඉතින් ඔන්න අපි රෙඩි වෙලා දැන් ඉවරයි. ඒ වෙද්දි බොයිස්ලා ටික ඇවිත් ඉන්නවා කියලා කිව්වේ හොටෙල් එකට. තියෙන තැන කියන්න අමතකුණානේ. අද මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ හොටෙල් ගලදාරි එකේ. ඉතින් අපි දැන් පික්මි එකක් දාගෙන ආයෙම ගලදාරි එකට යන්න තමයි මේ පිටත් වෙන්නේ. ඔන්න අපි ප්ලේස් එකට ආවා. අපි ගොඩක් වෙලා ගිහින් කියලා මේ තුන් දෙනා බැන ඔන්න අපි වෙක් කරගෙන යන්න ආවා. මෙතන ඉන්නේ රන්දු, රන්දික, ඒ වගේම තාරුක. ඉතින් අපි කලින් ඇවිල්ලා රියසල් එකත් කරා. දැන් වෙලාව 5:00යි. දැන් ඔන්න අපේ ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කළා. අපේ ජූනියර්ස්ලාගේ ලස්සන ඩාන්ස් එකකුත් තිබ්බා. ඊට පස්සේ තව ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා. මේ තියෙන්නේ අපි රෙඩි වෙලා හිටපු අපේ ආසම ඉවෙන්ට් එක. අපේ සිංගින් අයිටම් එක. ඔන්න මේ අයිටම් එකෙන් පස්සේ අපි අපේ සර්ටිෆිකේට්ස් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. TNCM Disanayaka Lanka Industrial Estates Limited. සෙරමනි එකේ වැඩ ඔක්කොම ඉවර කරලා දැන් ඉතින් වෙලා ඉන්නේ ලෙක්චරර්ස්ලා ටිකයි අපේ බැච් එකේ ළමයි ටිකයි විතරයි. දැන් ඉතින් ෆුල් ෆන් එකක් දාන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ අපේ ග්‍රැජුවේෂන් එකට කලින් බැච් එකක් විදිහට අපි එකට එකතු වෙන අන්තිම දවස තමයි අද. අපි ඉතින් හිතේ හැටියට ඩාන්ස් කළාද. ඔන්න මේ තමයි අපිට දරා ගන්නම බැරි වුණ වෙලාව. මේ වෙලාවේ අඬපු නැති ළමයෙක් නෑ. ඇත්තටම අපි හැමෝම වගේ ඇඬුවා. මොකද ඒ වෙලාවේ අපේ අශෙන්ස එයා කියපු දේවල් ඊට පස්සේ සින්දු ඒවත් එක්ක අපි අපේ ඇත්තටම අපි හැමෝම වගේ මේ වෙලාවේ ගොඩක් ඉමෝෂනල් වුණා. ඔන්න අපේ ෆන්ක්ෂන් එක ඉවරයි. අපි දැන් යන්න තමයි යන්නේ. ඔන්න මම දැන් බෝඩිමට ආවා. එහෙනම් අදට vlog එක ඉවරයි. හැමෝටම thank you. bye bye.